ආරම්භයේ ඉඳලා තිබුණ තරුණ ව්‍යවසායකයන් නම් වන වැඩසටහනක් එතුමාගේ මූලිකත්වයේ ඒ වගේම පසු කාලීනව එකතු වුණා කාන්තා ව්‍යවසායකයන් වෙනුවෙන් වෙනම කොටසක්. නමුත් අවුරුදු 30ක් දක්වා වෙන ගමන් මගේදී තරුණයන් සඳහා වෙනම අංශයක් ආරම්භ කිරීමට අපි යොමු වුණේ අවුරුදු 30කට පමණ පස්සේ. මොකද කිව්වොත් ඒ අපේ ආරම්භක සමාජිකයන්ගේ දූ පුතුන් ඒ කාලේ වල විතර තමයි ව්‍යාපාර වලට යොමු වෙලා තිබුණේ. ඒ කණ්ඩායමත් අර පළවෙනි පරම්පරාව වගේ එකතු කිරීමේ අවශ්‍යතාවය උද අපි යොමු වුණා තරුණ ව්‍යවසායක සංසදයක් පිළිබඳව ඩිස්ට්‍රික්ට් මට්ටමේ. අපි ඒකට කියන්නේ තරුණ ව්‍යවසායක සමාජයේ යුත් දෙන්නපන ක්ලාස් කියලා. නමුත් මේ උත්සාහයේදී අපේ දිසානායක මහතා ඒකටත් දායක වුණා. එතුමා ඉදිරිපත් වුණා මම මුලින් සූර්ය පොට්ටාසේ අපි මේක පිළිතුරු. ඒ වගේම මේ වලට තිස්සමාරාම පොට්ටාසේ පොබ වෙනම කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. අපි වාණිජ මණ්ඩලයේ විදිහට බලාපොරොත්තු වෙනවා හැම වෙළඳ සංගමයකටම අනුබද්ධව මේ කණ්ඩායම මූලිකව පිළිතුවාගෙන යන්න. එයින් පසුව ඔබේ ක්‍රියාකාරීත්වය ඔබේ ස්වාධීනත්වය වෙළඳ සංගමයේ වගේම ඔබේ අනන්‍යතාවය එසේම තිබියදී ඔබ කණ්ඩායම ඩිස්ට්‍රික්ට් හැටියට එකතු කිරීමකුත් අපි අනාගතයේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ අද දවසේ එකතු වෙන්නේ මේ ඔබ තරුණ ව්‍යවසායකයන් මෙතන ඉන්න පිරිස පොඩි වුණත් මේ එකතු වෙන්නේ ඉදිරියේදී එකතු වෙන විශාල ජාලයක එක කොටසකට කියන එක සිතන ගන්න. ඒක නිසා ඔබ හොඳ ශක්තිමත් සහ පුළුල් ජාලයක ආරම්භයක් තමයි අද දවසේ මේ සූත්‍රය සිදු වෙන්නේ. ඉතින් අපි වාණිජ මණ්ඩලයේ විදිහට මම කලින් කිව්වා වගේ තමයි සතුටු වෙනවා මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව. මොකද මෙන්න මේ විදිහට අපි මේ මොහොත විතරක් නෙවෙයි අපේ අනාගතේ අපිට යන්න ඒකාබද්ධව යන්න තව ගමනක් තිබෙනවා. අපේ ඉදිරි වැඩ පිළිවෙල අපි සාකච්ඡා කරලා ගොඩනගා ගන්න දාර්ශනිකයෙක් වගේ ඔබට සැලසුමක් සකස් කර ගැනීම අවශ්‍ය වෙයි. ඒ සඳහා අපි දායක වෙන්න කැමතියි. සහ ඔබගේ අවශ්‍යතාවයන් අනුව ඔබගේ අනන්‍යතාවයන් අනුව ගොඩනැගුණු වැඩ පිළිවෙලක් අඳුරගෙන ඒ ක්‍රියාත්මක කරන්න අපිට ඒක සහයෝගය අපි ලබා දෙන්න සූදානම් ඉන්නවා. ඒ වගේම මම තව කාරණා දෙකක් මට පැවිදිලා තියෙනවා වගේ කීමට පෙර සඳහන් කරන්න කැමතියි. එකක් අපේ ආරම්භක සමාජ සඳහන් කර විදිහට සූර්ය ප්‍රදේශයේ නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ අලබේ වැඩි කිරීම සඳහා උදව් වන ආකාරයේ ආර්ථික මධ්‍යස්ථානය සහ ශීතාගාරයක් කියන අදහස. අද වශයෙන්ම මේ ඔබගේ වෙළඳ සංඝයේ සභාපතිතුමා මේ අදහස කලින් ආර්ථික මධ්‍යස්ථානයක් පිළිබඳ සාකච්ඡාව ගැන අදහස් පළ කරන වෙලාවේදී අපිට පුළුවන් වුණා යෝජනා කරන අපි මේකට ශීතාගාරයකට අපි එකතු කරමු කියලා. ඉතින් ඒකේ ඔබතුමාට අප්ඩේට් එකක් දෙන්න අපිට පුළුවන් වුණා සභාපතිතුමා ගිය සතියේදී පූර්ව විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමයන් හැඳවලා ශක්තිත අධ්‍යයනය පිළිබඳ මූලික සාකච්ඡාවක් පවත්වන ප්‍රාදේශීය සභාවේදී සීල මදාන නිලධාරීන් සම්බන්ධ වෙලා ඒ නිසා ඒ කටයුත්ත ක්‍රමයෙන් සමුද්‍රයෙන් ඉදිරියට යනවා. අපේ ආසිමාත්මය කිව්වාගේ ඒක සූර්ය වැව අපි ඒකට කියන්නේ ටර්නින් පොයින්ට් එකක් වෙයි. ඒක සාර්ථක කරගන්න පුළුවන් වුණොත් ඒ වගේම නියම ක්‍රමවේදය අනුව ගියොත් ඉන්දියානු කොන්සල් ජනරාල් ඉන්දියානු රජයේ සූදානම්ින් ඉන්නවා. ඒකට කිසි පරිදි ඉදිරිපත් යෝජනාවකට සහයෝගය දෙන්න. ඉතින් ඒ වගේම මම තව එක කරුණක් මතක් කරන්න කැමතියි. මම කිව්වේ දෙකක්. එකක් අනිත් එක තමයි අපේ මඩ පුළුවන් වුණා මෙතුමාගේ ආරාධනෙන් පසුගිය දවස්වල ඔබ අතර ඉන්න ක්‍රියාකාරී කණ්ඩායමක් හමු වෙන්න සූර්යවේදී පසුගිය 16 වෙනිදා ඇත්තට මේ ශක්තිත අධ්‍යයන පිළිබඳ සාකච්ඡාවට පැමිණි වෙලාවේදී අපි එදා කතා කරා ජාත්‍යන්තර තරුණ දින සමරුව පැවැත්වීම පිළිබඳව. මේ එදින අගෝස්තු 12 වෙනිදාට ඒකට අපි දිස්ත්‍රික්කයේ කොහේ හරි ස්ථානයක පවත්වන්න වාණිජ මණ්ඩලයේ විදිහට කටයුතු සැලසුම් කරමින් ඉන්න අතරේ මෙතුමා කිව්වා මේක සූර්යවේදී කණ්ඩායමත් එක්ක කරන්න උත්සාහ කරමු කියලා. ඒ නිසා මම හිතන්නේ අද පත්තර නිලධාරී මණ්ඩලයත් එක්ක අපි සාකච්ඡා කරලා ඉදිරියේදී සමහර විට අගෝස්තු 12ම නැති වුණත් අපි ඔබ එකතු වෙන දිනයකදී අපි එවැනි කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක සමහර විට ඔබගේ පළවෙනි ක්‍රියාකාරකම වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් මේ කටයුතු සියල්ල සාර්ථක කරගන්න අද නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීමට ඔබට අවස්ථාව ලැබේවා. ඒ වගේම වාණිජ මණ්ඩලයේ විදිහට විටම නිරන්තරයෙන්ම
ඔබගේ ගමනට සහයෝගය දෙමින් කටයුතු කරන සූදානම් බව සිහිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහෝ ස්තුතියි.